මම දැන් ඉන්නේ විස්කොන්සින් මැඩිසන් කියන මේ USA වල නේබර්හුඩ් එකේ. මං එදා චිකාගෝ වල ඉඳන් කරානේ වීඩියෝ එකක් නේබර්හුඩ් ගැන. ඉතින් මේ දැන් ඔයගොල්ලන් දැකලා ඇතිනේ මේ අර ඇමරිකන් ෆිල්ම්ස් වල තියෙන විදිහම නේබර්හුඩ් එකක් තියෙන්නේ. මං අර කිව්වා වගේ ෆිසිකල් බවුන්ඩරිස් නැහැ. මේ ගස් වලින් හැදිච්ච බවුන්ඩරිස් විතරයි තියෙන්නේ. මට පේනවා ග්‍රේ ස්ක්විරල් කෙනෙකුත් අතන ඔන්න කනවා බොනවා. තව ත්‍රෂ් කෙනෙකුත් එහෙම යනවා. ඉතින් මිනිස්සු නම් තාම එළියට බැහැලා නැහැ. දැන් උදේ වෙලාව 7:00යි. ඉතින් මට පෙන්වන්න ඕන එක දෙයක් තමයි මෙන්න බලන්න මේ මල්චින් කියන එක. මෙහි කොහොමටත් ඇමරිකාව, එතකොට එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ වුඩ් චිප් මල්චින් කියන එක හරියට කරන දෙයක්. මේ තමයි ඒ වුඩ් චිප්ස්. හරි සුවඳයි. මං හිතන්නේ මේක මේ මොනාද දන්නේ නැහැ, නිකන් සීඩා වුඩ් වගේ සුවඳක් තියෙන වුඩ් එකක්. මම දන්නේ මේ පාට තියෙන වුඩ් එක මොකක්ද කියලා. ඇත්තටම මට කිව්වා සුමුදු මගේ යාළුවා මේ ඊයේ මේක උදේ දැම්මේ කියලා. තව මදි වෙලා අර පැත්තට තව මදි. ඔය පරණේව තමයි කළු වෙලා තියෙන්නේ. මදි වෙලා තව ගෙනෙන්න තියනවා කියලා. ඉතින් මේ විදිහට තමයි වතුර පරිස්සම් ඒ කියන්නේ ගහට අවශ්‍ය වතුර ටික රැක ගන්න වුඩ් චිප් කරන්නේ, මල්චින් කරන්නේ. මේ බලන්නකො මේ හාරලා තියෙනවා. ගොඩක් වෙලාවට එක්කෝ චිප්මන්ක් කෙනෙක්, එහෙමත් නැත්නම් ලේනෙක්, එහෙමත් නැත්නම් අර ත්‍රෂ්ලා කුරුල්ලෝ මේ විදිහට හැරුවා වෙන්න පුළුවන්. කවුද කරේ කියලා නම් දන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලන් ගස්වල මල්ච් කරලා තනකොළ එන එක නවත්තන්නේ සහ වතුර සංරක්ෂණය කරන්නේ. ඒ අතර මේ බලන්නකො හරිම ලස්සන ගහක්. මං ඇහුවා සුමුදුගෙන් නම දන්නවද කියලා. නැහැ, එයා දන්නේ නැහැ කිව්වා. ලස්සන රතු පාට කොළ තියෙන. දැන් මේ වින්ටර් එක ඉවර වෙලා ස්ප්‍රින්ග් එකත් ඉවර වෙලා දැන් සමර් එක එන අතරේ හැදිච්ච ගහක මේ ලස්සන රතු පාට කොළ. ඉතින් ඉර එනකොට මේ ස්වභාව ධර්මය හරිම ලස්සනයි. මේ චූටි පඳුරු දැන් ඉතින් මේ වගේ මීමැස්සන්ට ඕනි ගසුත් හිටවලා තියෙනවා. ඒ වගේම මේ තනකොළ කපපු ඒ වගේත් මීමැස්සන්ට අවශ්‍ය මල් තියෙනවා. මම ඊයේ දැක්ක බම්බල් බීස්ලා ඉන්නවා. ඒ වගේම මේ තියෙන්නේ තව ඒ වගේ මීමැස්සන්ට ඕනි පැලයක්. අර ඈතින් තියෙන රෙඩ් මේපල් එක, ජැපනීස් රෙඩ් මේපල් කියන එක තමයි රතු පාට කොළ තියෙන ගහ. ඒ අමතරව බර්ච් ගස් මට පේනවා, මට පයින් ගස් පේනවා, මේපල් ලීෆ් ග්‍රීන් එක පේනවා. ඉතින් හරියට ලස්සන ගස් වර්ගත් මෙහි තියෙනවා. වෙන වෙනම ඒවා ඉතින් අමුතුවෙන්ම අපිට හුරු ගස් නෙමේනේ. දැන් මේ වගේ ගාඩන්ස් හරි කොමන් මෙහෙ ලංකාවේ වගේ නෙමෙයි, වෙනස්ම ලෑන්ඩ්ස්කේප් එකක්. ඒවත් එක්ක මල් පිපෙන ගස්. දැන් අර අතන ඉන්නවා මේ සුමුදුගේ නේබර් කෙනෙක්. එයා ගාඩන් එක ලස්සනට කරන එක්කෙනෙක්. ඉතින් මගේ යාළුවාට නම් එයා යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් නිසා ලොකුවට දේවල් කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඒ වුණාට ඔය ටියුලිප්ස්, ඒ නේබර් වවන ටියුලිප්ස්, අර මම කලින් පෙන්නපු පබ්ලික් ලයිබ්‍රරි එක තමයි ඔය ඉස්සරහා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගෙවල් වල ගාඩන්ස් ලස්සනට තියාගෙන මේගොල්ලන් පරිසරයත් රැකගෙන සීමා මායිම් නැතුව ලස්සන පරිසරයක් මේගොල්ලන් මේන්ටේන් කරනවා. මේ විස්කොන්සින් මැඩිසන්